දෙදස් 25 පළාත් පාලන මැතිවරණ නීති උල්ලංඝනය කිරීම සහ ප්‍රචණ්ඩ ක්‍රියා සම්බන්ධව දිවයින පුරා පොලිස් ස්ථාන වෙත ඊයේ දිනේ වාර්තා වූ පැමිණිලි සම්බන්ධව තොරතුරු වාර්තාවක් පොලිසිය විසින් විශේෂ නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරයි. ඒ අනුව ඊයේ දිනේ මැතිවරණයට අදාළව අපරාධමය පැමිණිලි වාර්තා වී නොමැති නමුත් මැතිවරණ නීති උල්ලංඝනය කිරීම වලට අදාළ පැමිණිලි 6ක් වාර්තා වී ඇති බව සඳහන් වෙයි. ඒ අනුව ඊයේ දිනේ වාර්තා වූ පැමිණිලි පහත පරිදි වෙයි. මාතලේ පොලිස් කොට්ටාසයේ මාතලේ පොලිස් වසමේ අපේක්ෂකයන්ගේ රුව සහිත පෝස්ටර් ඇලවීම සම්බන්ධව පොලිස් ස්ථානයට පැමිණිල්ලක් ලැබී ඇති අතර මාතලේ පොලිස් ස්ථානයේ වැඩිදුර විමර්ශන සිදු කරනු ලබයි. මාතලේ පොලිස් කොට්ටාසයේ රත්තොට පොලිස් වසමේ මාතලේ රත්තොට මාර්ගයේ දේශපාලන පක්ෂ ප්‍රවර්ධනය වන ආකාරයේ කොඩි ප්‍රදර්ශනය කිරීම සම්බන්ධව පොලිස් ස්ථානයට පැමිණිල්ලක් ලැබී ඇති අතර රත්තොට පොලිස් ස්ථානයේ වැඩිදුර විමර්ශන සිදු කරනු ලබයි. කැවිතිගොල්ලෑව පොලිස් කොට්ටාසයේ මැදවැච්චිය පොලිස් වසමේ වීලි ආහාර බෙදා දීමක් සම්බන්ධව පොලිස් ස්ථානයට පැමිණිල්ලක් ලැබී ඇති අතර මැදවැච්චිය පොලිස් ස්ථානයේ වැඩිදුර විමර්ශන සිදු කරනු ලබයි. පොළොන්නරුව පොලිස් කොට්ටාසයේ පොළොන්නරුව පොලිස් වසමේ අපේක්ෂකයෙකු විසින් ප්‍රධාන මාර්ගයේ විදුලි ලාම්පු අලුතින් සවි කිරීම සම්බන්ධව පොලිස් ස්ථානයට පැමිණිල්ලක් ලැබී ඇති අතර පොළොන්නරුව පොලිස් ස්ථානයේ වැඩිදුර විමර්ශන සිදු කරනු ලබයි. ඒ අනුව මැතිවරණ නීති උල්ලංඝනය කිරීම සහ ප්‍රචණ්ඩ ක්‍රියා සිදු කරන පුද්ගලයන් සම්බන්ධව නීතිමය පියවර ගන්නා බව ශ්‍රී ලංකා පොලිසිය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරයි.